ලොකු දෙයක් කියලා හිතුවේ. තොයි තමන් ගොනෙක්. එදාට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන? Hello friends, welcome to back another gameplay video. So ඉතින් අද මම යන්නේ Granny කියන සුපිරි ගේම් එක. යන්නේ අපි මේ ගේම අද කානුන පයින් යන්නේ. දැන් ප්ලේ කරලා බලමු. එහෙනම් PC mode දාලා ප්ලේ කරමු. හරියන්නේ නැහැ. අපි ඇතුළට ගිහිල්ලා set වෙමු. හරියන්නේ අපේ first day එක ආරම්භ වෙන්න යන්නේ දැන්. හරියාලුනේ ඉතින් අපි ගේම් එක පටන් ගත්තා නේද? ඔයාලා මෙතන පේන ඇති මෙතන පොත තියෙනවා යාළුවනේ. අපිට අග්ගාල පොත අරන් ගිහිල්ලා යමු. අපි යාළුවනේ කානුවෙන් තමයි පයින් දැස් තියෙන යාළුවනේ. Oh my god! Wow! ටක් ගාලා රෙඩි කරගමු යාළුවනේ. ග්‍රැනි මෙහෙට එන්න කලින් හරියාලුනේ අපි මේක ටක් ගාලා පොත මෙතන දාමු යාළුවනේ. එතකොට මේ ආච්චි අපිට අර පල්ල කානුවලට යන්න පුළුවන් තැන දොර යතුරු දෙනවා යාළුවනේ. යාළුවනේ අපි ග්‍රැනි දැකලා තියෙනවා මං හිතන්නේ ඔය ටෝන් එකෙන් ග්‍රැනි අපිව දැක්කම අපිට පල්ලයට යමු යාළුවනේ මේ ටික චෙක් කරගෙන බලමු එනවා කියලා යාළුවනේ ග්‍රැනි. ඔය යාළුවනේ ග්‍රැනි මෙතන උඩ ඉන්න මෙහෙට යයි යාළුවනේ. මේ මෙතනින් තමයි යාළුවනේ අපි කානුවේ පයින්න ඕනේ තැනට යන්නේ. හරියනවා මේ ටික අනුන් ග්‍රැනි අපිට අග්ගාල පල්ලෙහාට යමු යාළුවනේ. හරියනවා අපි ආවා. මම හිතන්නේ ග්‍රැනි පස්සෙන් එන්න තියාළුවනේ ආතනින් වලට පේන්නේ නැති ග්‍රැනි මේ. හරියනවා මෙතන මේ තියෙන රිමෝට් control එකක් යාළුවනේ. අපි රිමෝට් control එක අරන් ගිහිල්ලා යාළුවනේ අපිට ගන්න තියෙනවා wood stick එකක් යාළුවනේ. ඒ wood stick එක ගන්න යමු. ග්‍රැනි මේ කතුරක් දාලා ගිහිල්ලා මෙතන. අහිමීට අයිනෙන් යන්න බලමු යාළුවනේ. අවුනොත් ඉවරයි. යාළුවනේ ග්‍රැනි දැක්කා. විනාඩි දෙකකට විතර රිමෝට් කන්ට්‍රෝල් එක තියෙනවා යාළුවනේ මෙතන. අපි ඒක අරන් දාලා යාළුවනේ පොඩි සද්දයක් දාමු. සද්දයක් දාලා ටක් ගාලා යාළුවනේ කාර් එක හැංගෙමු. ඒකට දැන් ග්‍රැනි ඔක ඇතුළට යනවා දැන්. බලමු යාළුවනේ දැන් ග්‍රැනි යාළුවනේ ග්‍රැනි එනවා. ග්‍රැනි දැන් ඔය කාමරය ඇතුළට යනවා යාළුවනේ. යාළුවනේ ග්‍රැනි කාමරය ඇතුළට ගියා. ටක් ගාලා දොර වහලා මේක දාලා මේ ස්විච් ඔන් කරමු යාළුවනේ. දැන් ග්‍රැනි ටිකක් වෙලා ඇති විනාඩි දෙකකට විතර යාළුවනේ ග්‍රැනි මැරිලා යනවා. අර වල පේන ඇතුළේ දුමක් එහෙම දානවා. යාළුවනේ අපි ග්‍රැනි මැරිච්ච ගමන් ටක් ගාලා රිමෝට් එක අරන් ගිහලා අපිට අවශ්‍ය ස්ටික් එක ගමු යාළුවනේ. හරි යාළුවනේ ග්‍රැනි මිනිත්තු දෙකකට විනාඩි දෙකකට මැරුණා යාළුවනේ ග්‍රැනි. ලොකු දෙයක් කියලා හිතුවේ. තොයි තමන් ගොනෙක්. රිමෝට් කන්ට්‍රෝල් එක ගන්න ඕන අපි දැන්. හරි යාළුවනේ ග්‍රැනි විනාඩි දෙකකට මැරිලා ඉන්නේ. යන්න දියන්නේ ග්‍රැනි යන්න දිය. හරි යාළුවනේ ටක් ගාලා දැන් අපි වැඩ ටික ටක් ගාලා කරගමු. ග්‍රැනි නැති වෙලා යාළුවනේ අපි වැඩ ටික අපි කරගමු ටක් ගාලා. හරි යාළුවනේ මෙතන තමයි තියෙන්නේ අපි කානුවෙන් යන්න ඕන අවශ්‍ය ස්ටික් එක ගන්න යාළුවනේ. ඔයාලා පේන මේ තියෙන යාළුවනේ. ඔක තමයි අපිට කානුවෙන් පයින් යද්දී ඕන ස්ටික් එක. මම ඔයාලට පස්සේ කියන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. අපි පළවෙනිම මෙතෙන් ස්ටික් එක දාලා ඉමු යාළුවනේ අපි දැන් ඊට පස්සේ එතන අර යන්න පුළුවන් දොර අපි අරිමු යාළුවනේ. මම හිතන්නේ දැන් අර පොත් තිබ්බට පස්සේ අර මකුළු ආච්චි එළියට ඇවිල්ලා යතුරු දාලා යන්නේ නැති. ඔව් යාළුවනේ යතුරු දාලා ගිහිල්ලා ආච්චි අපි මේ යතුරු අරන් යමු යාළුවනේ. අරන් ගිහිල්ලා අර දොර අරිමු. ඊට පස්සේ යාළුවනේ අපිට කපුටාගේ කෑමක් ගන්න ඕනේ යාළුවනේ. මොකද කපුටා
ඉන්න තැන යාළුවනේ අඬුව තියෙනවා. ඒ අඬුව අපිට ඕන වෙනවා. යාළුවනේ දැන් මේක අරිමු. හරි යාළුවනේ දැක්කම යාළුවනේ අපි මේක ඇතුළට ඩ්‍රොප් කරමු. හරි යාළුවනේ ඒක වැන්නා. හරි යාළුවා අපි මෙතනින් එළියට යමු යාළුවනේ. මම හිතන්නේ යාළුවනේ තාම ග්‍රැනි ඇවිල්ලා නැතුව ඇති. මේ තියෙන යාළුවනේ කපුටයි කෑම එක. ටක් ගාලා ඔක අරන් කපුටයි ඉන්න තැනට ගිහිල්ලා කටරයක් වගේ තියලා අඩුවක් වගේ ඒක ගමු. හරි යාළුවනේ මෙතනින් යාළුවනේ පැන්නා. යාළුවනේ මෙතනින් මම ආතල යමු. එතන කපුටේ තියලා යනවා. අපි දැන් රක් ගාලා අඬු ගමු යාළුවනේ. ඒක ඇතුලේ වැඩ නැහැ යාළුවනේ. ග්‍රැනි ඇවිල්ලාද දන්නේ යාළුවනේ. ග්‍රැනි ඇවිල්ලා හිටියොත් අපිට හොඳ කෑමක් කන්න වෙනවා. යාළුවනේ මෙතන අපි කාර් එකේ අතුරු තියලා අපි දැනට මේක මෙතෙන් ඩ්‍රොප් කරලා කාර් එකේ අපිට මිටිය ගන්න තියෙන යාළුවනේ. අපි කාර් එක ළඟට යමු. මිටිය ගන්න ඕනේ අපිට. ග්‍රැනි නා යාළුවනේ තාම පේන්නේ නැහැ. මම හිතන්නේ තාම ග්‍රැනි ඇවිල්ලා නෑ යාළුවනේ. ග්‍රැනි ඇවිල්ලා පේන ඇති. හරි යනි. ඔයා මෙහෙන් එන්න. ඔව් යාළුවනේ මං මගේ ටිකිරි මොලේ පාවිච්චි කරන්න එදාට වඩා පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන යන්නේ. ග්‍රැනි මෙහෙන් එද්දි මම මෙහෙන් යනවා. ඔව්වද බං අපි කරේ. ග්‍රැනි කවුද මං කවුද? හරි යාළුවනේ තාම මගේ වීඩියෝ එක ලයික් කරලා ලයික් කරේ නැත්නම් දැන්ම ලයික් කරන්න යාළුවනේ. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝ ගේනවා යාළුවනේ දිගටම. Oh my god හරි යාළුවා අපි කාර් එකේ කැබින් එක හරිමු. ඔයාලා පේන තේ හැම එකක් තියෙනවා. වීඩියෝ තියෙනවා. හරි යාළුවනේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ සුපිරි තවත් වීඩියෝ ගේනවා මම. හරි යාළුවනේ මම හිතන්නේ ග්‍රැනි එන්නත් අවස්ථාවක් තියෙනවා යාළුවනේ. බලමු අපි පොඩ්ඩක්. හිමීට ෂේප් එකේ බලමු. කලබල කරන්නේ නැතුව. ඔය යාළුවනේ ග්‍රැනි කොහරි මේ කතුරක් ඇටෙව්වා. ටක් ගාලා යමු. ඩොයම තට්ටුට යමු. යාළුවනේ ග්‍රැනි දැක්කා. ග්‍රැනි මෙහෙන් එද්දී අපි මෙහෙන් යනවා යාළුවනේ. ටිකිරි මොලේ යාළුවනේ. දැන් ග්‍රැනි මෙහෙන් යනවා. අපි මෙහෙන් යනවා. ඕකි පට්ට මොඩයි. අය අමු එල දෙනවා. පට්ට මොඩයි. එහෙනම් අපි උඩට ගිහිල්ලා මේ ලෑල්ල ටික ගලගම යාළුවනේ. ඊට පස්සේ මේ ලෑල්ල කරන් එතන ප්ලේස් කරමු යාළුවනේ. මම හිතන්නේ දැන් මෙතන ග්‍රැනි එන්න ඕනේ යාළුවනේ. ෂුවර් එක මොකද මෙතන සද්ද බද්ද ටිකක් වුණා. දැන් ග්‍රැනි කොහමද එනවා යාළුවනේ. සාහල් ග්‍රැනි ආවා දකින්නද? දැන් ග්‍රැනි පල්ලෙහාට එයි මම හිතන්නේ. ඉතින් ටක් ගාලා ගිහලා යන කටර කරන් එමු. මම අල්ප මේකේ මොකද කරන්න කියලා පෙන්නන්න යාළුවනේ. ඉතින් මේක අර උඩට යමු. ග්‍රැනි කාරි ඉන්නවද දන්නේ නැහැ යාළුවනේ. අපි ෂේප් එකේ බලමු. නැත්නම් යාළුවනේ ඔක කෙල්ලලවත් දායි අපිට. මේ ඉන්නේ යාළුවනේ ග්‍රැනි කාරි. ග්‍රැනි කාරිට මෙහෙන් එන්න දෙමු යාළුවනේ. හරි යාළුවනේ ග්‍රැනි කාරි මෙහෙන් එන අපි මෙහෙන් දුවමු. වරෙන් යකෝ ගහ ගන්න වරෙන්. මේ ගහගන්න හොඳේ අපි ප්ලේස් පාදු මිනිස්සුනේ නේ හරි හරි යාළුවනේ මෙහෙන් ටක් ගාලා උඩ තට්ටුවට යමු. දොරවල් වහින්න ඕනේ අපි යන් කෙලිම යමු උඩ තට්ටුවට. ඊළ මෙතන පොඩ්ඩක් හැංගිලා ඉමු යාළුවනේ. ග්‍රැනි යනකම් ඉන්නත් ඉතින්. මම හිතන්නේ ග්‍රැනි ගොඩක් වෙලාවට දැන් උඩට එන්නේ නැති වෙයි. අපි ඒකින්ද යාළුවනේ දැන් ග්‍රැනි අපි දැක්කා යාළුවනේ. මේ තියෙන යාළුවනේ අල්ලි වැඩේ යාළුවනේ. දොර වහිලා යාළුවනේ ග්‍රැනි එනවා. ඔයාලා දොර කඩයි යන්නේ යාළුවනේ. ග්‍රැනි මෙහෙන් එද්දි අපි මෙහෙන් යනවා යාළුවනේ. ඔව්වද ග්‍රැනි අපි කරේ. ග්‍රැනිට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද යාළුවනේ. දැන් අපි ටක් ගාලා මේ අතුරත් එතනින් පල්ලෙහාට දාගමු යාළුවනේ. යාළුවනේ මේ වටේ කොහේ හරි අංකයක් තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න යමු යාළුවනේ. මොකද අපිට පොඩි වැඩක් තියෙන වැඩේට අංකේ වමනා වෙනවා යාළුවනේ. මේ කොහෙවත් දැක්කේ නැහැ.
හරි යාළුවනේ දැන් අපිට කාණුවෙන් පැනලා යන්න ඕනේ යතුරත් හම්බුණා පොල්ලත් හම්බුණා. තව එක දෙයක් තියෙනවා යාළුවනේ. හරි යාළුවනේ අපි ඉතින් පැන්න පල්ලෙහාට පළවෙනි තමයි යතුරම පොඩ්ඩක් දාලා මේ වුඩ් ස්ටික් එක මෙතනින් පල්ලෙහාට ඩ්‍රොප් කරමු. මෙතනින් පල්ලෙහාට දාන්න තමයි මාරු යාළුවනේ ටිකක් අර එතන අර ඔය එකක් තියෙන වැටෙනවා හොරයි යාළුවනේ. වැටෙනවා යාළුවනේ අවුලන්නේ. මෙතන යාළුවනේ තියෙනවා වෙපන් කී එක. දන්නවනේ යාළුවනේ. මම ඉතින් ලංකා GameX බඩු තියෙන කොහොමද? ඒ බඩු තියෙන හැමතැනම දන්නවා යාළුවනේ. එක පල්ලෙහාට දාලා සේෆ් කී එක අරන් යාළුවනේ මෙතන පයින් පල්ලෙහාට. හරි යාළුවනේ පැන්න. අපි දැන් මේ අතුරන අරයට යමු යාළුවනේ. මම දැන් යාළුවනේ දැන් මේක ඉන්නවා ගැණීගේ මකුළු ආච්චි. දැක්කනේ යාළුවනේ. ගැණීගේ මකුළු ආච්චි ඉන්නවා. හරියන අපිට අගාල ලිෆ්ට් එකට යමු යාළුවනේ. මේක උඩ යාළුවනේ පෙට්ටි දෙකක් තියෙනවා. මේ පෙට්ටි දෙකෙන් එක තියෙනවා අපිට ඒ දොර ඇරලා يعني කාණුවෙන් පයින්න ඕන අවශ්‍ය යතුරක් තියෙනවා යාළුවනේ. මේ යාළුවනේ තියෙන පෙට්ටි දෙක ඔය පෙට්ටි දෙකකින් එක තියෙනවා. අනිත් එකේ බෝම්බයක් තියෙනවා යාළුවනේ. අපි දැන් මේකේ හරි එක තෝරන්න ඕනේ යාළුවනේ. දැන් අපි යාළුවනේ අපි වාසනාව උරගා බලන්න තියෙන්නේ. ඔය යාළුවනේ මගේ වාසනාව හොඳයි නා. මේ බෝම්බේ යාළුවනේ එක බෝම්බේ වරදුනා යාළුවනේ අපිට. කියන්නේ දෙවෙනි පෙට්ටිය තමයි අපි දැන් ගිහලා අරින්න ඕනේ යාළුවනේ. හරි යාළුවනේ දෙවෙනි දවසේ අද නම් කොහොම හරි යාළුවනේ මේකෙන් පැනලම තමයි නතර වෙන්නේ යාළුවනේ දෙවෙනි දවසේ. හරියනම් ටක් ගාලා ගිහලා අතින් අතට ටයිම් යාළුවනේ මට එක තැනක් පොඩ්ඩක් වැරදුනා යාළුවනේ අපි ඒක ආයෙ හදාගමු. අර මම පල්ලෙහාට අතුරක් අරන් යන්නේ යාළුවනේ සේෆ් කී කියලා යන්නේ සේෆ් කී එක අපිට ඕන උඩහට අර මේ උඩහ තියෙන යාළුවනේ සේෆ් එකක් ඔය එකක් ඒක අරගෙන තමයි ඕනේ යාළුවනේ සේෆ් කී එක. ඒ සේෆ් කී එකෙන් යාළුවනේ අරින්න තියෙන පොඩි මෙවයක් ඒක ඇතුලේ තමයි යාළුවනේ තියෙන්නේ. මේ කාණුවෙන් පයින් යන තැන අදාළ මේ මෙතෙන් ඩ්‍රොප් කරමු යාළුවනේ ඊට පස්සේ කී එක අරන් යන්න අපි යමු. මෙතන උඩට ගිහලා යන්න අපි කාර් එක තියෙන තැනට පයින්න පුළුවන්. දැන් ග්‍රැන්ඩි නම් එන්නේ නැති වෙයි යාළුවනේ දැම්ම. අපි ඔයෙන් ගිහිල්ලා ටක් ගාලා මේ තියෙන යාළුවනේ මේක තමයි ඒක මේ තියෙන යාළුවනේ කාණුවෙන් පයින්න අවශ්‍ය යතුරු යාළුවනේ. මම දැන් ග්‍රැනි එන්න ඕනේ. මගේ ටිකිරි මොලේ හරිනා යාළුවනේ මේ වෙලාවට ග්‍රැනි එන්න ඕනේ. යාළුවනේ මම කිව්වා දැන් උන් ග්‍රැනි එනවා. දැන් යාළුවනේ අහුවෙන්න කලින් ටක් ගාලා පැන ගන්න ඕනේ ඒකට. හරියන්නේ ඔයාලට පේනද මෙතන මේ පත්තර ගොඩක් තියෙනවා. ඔයාලා දන්නේ කෙනෙක් ඉන්නවනම් කියන්නේ මේකේ මොකක්ද ලියලා තියෙන කියලා කමෙන්ට් කරන්න යාළුවනේ. යාළුවනේ ඒක ඩ්‍රොප් කරා. අපි දැන් මම දැන් ග්‍රැනි නෑ යාළුවනේ ග්‍රැනි තාම ඉන්නවා. අපි යාළුවනේ ග්‍රැනිට වෙට්ටුවක් දාමු මේ පැත්තෙන් ගිහිල්ලා. මේ පැත්තේ පොඩි සද්ද පදටියක් දානවා මේ ටීම් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ මූල පාගෙන යමු යාළුවනේ. ග්‍රැනි මෙහෙන් දොර අරිනකොට මම මෙහෙන් ඇතුළට පැනනවා යාළුවනේ ටක් ගාලා. දැන් ඉන්න පොඩ්ඩක් යාළුවනේ ග්‍රැනි දොර අරිනවා. සද්දයක් එනවා දොර අරිනකොට ග්‍රැනි. යාළුවනේ සද්දයක් එනවා. පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරේ ග්‍රැනි කාරි දැක්කේ නැහැ අපිට අගන්න තියෙන යමු යාළුවනේ. ඔයාලට සද්ද පද දෙකම මම දැන් ග්‍රැනි එයි. හරි යාළුවනේ මේක අතර මෙතනින් පයිමු යාළුවනේ. මේක මෙතන දාලා බලන්න මකුළු වාච් කොහෙද ඉන්නේ කියලා. හරියන අපි ආයෙත් උඩ ලිෆ්ට් එකට යමු යාළුවනේ. මකුළු වාච් පේන්නේ නැහැ යාළුවනේ ටග්ගා උඩට යමු. උඩ ගිහලා දැන් දෙවෙනි පෙට්ටිය අරිමු යාළුවනේ අපි. අර පෙට්ටිය අරලා ලෙවල් අපි මරනවා යාළුවනේ. ඒකේ තමයි බෝම්බේ තිබ්බේ. හරි යාළුවනේ. ස්පෙෂල් කී එක අපිට හම්බුණා යාළුවනේ. අපි දැන් මේක අරන් යන්න ඕනේ උඩම තට්ටුවට යාළුවනේ. කියන්නේ මේකේ තියෙන උඩම තට්ටුවට යන්න ඕන ග්‍රැනි ගෙදර තියෙන. ආයෙත් මකුළු වාචි ආවා. අඩ පුළුවන් දෙයක් කරපන්නකෝ. දොර අරන් ඇවිල්ලා. අනිත් පාරේ යන්න. ආයෙත් ඒක යනවා. ඒක දන්නවා අපි අල්ල ගන්න බෑ කියලා යාළුවනේ. අපි ඒක ඊට පොඩ්ඩක් යන්න දීලා.
දැන් අපි උඩට ගිහිල්ලා මොකද මේක අපි බහින්න එනවා. ඊළඟ අපි උඩට ගිහිල්ලා යනවා. ගිහිල්ලා චුට්ටක් වෙලා ඉඳලා ආයම් යාළුවනේ පල්ලෙහාට අපි. හරි යාළුවනේ දැන් නම් යන්නේ අපි මීට පල්ලෙහාට යමු. නෑ යාළුවනේ. ඉතින් යාළුවා අපි ඉඳලා දෙකේ ඉඳලා හයියන්නේ කියනකම් ඔයාලා තාම ලයික් කරලා නැත්නම් ලයික් කරන්න යාළුවනේ. තාම මොකක් හරි සුපිරි ගේම් එකක් ඕන කමෙන්ට් කරන්න ඒකත් මම අනිවාර්යයෙන්ම කියනවා යාළුවනේ. හයියන්නේ දැන් අර කියන්නේ අපි මේ පල්ලෙහාට ගිහලා බලමු. ගිහලා යාළුවනේ අපි ටක් ගාලා මාරු යමු. වැරදි තැනකට ආවම මෙතන ඇතුළට යන්න ඕන අපි. හරි යාළුවනේ. දැන් මේක තියෙනවා දැන් අපි යමු අපේ වැඩේට. ගණී හිටියා යාළුවනේ මම ගණී හිටියාගේ දැක්කා. යාළුවනේ පයිමු. අපි දැන් යන උඩම තට්ටුවට යන්න ඕනේ. මේ අතුරත් අර. යාළුවනේ ඕවද අපි කරේ. ඔක තප්පරින් කරමු යාළුවනේ අපිට. සින් ගාලා. ගණී කොහෙද දන්නේ යාළුවනේ. දැන් ගණී කුපිත වෙලා ඇයි සමහරක් විට දැන් ඔය බෙල් එකේ සද්ද යමුනේ හින්දා. Yeah, boy. ගණී මාව දැක්කා යාළුවනේ. අමුතු සවුන්ඩ් එකකින් ගණී අපිව දැක්කම ගණී අපි දැකලා වගේ යාළුවනේ මේක හැංගේ පොඩ්ඩක්. හරියන්නේ ඉතින් නැති පාටයි. මේ මෙතන තමයි යාළුවනේ මේ කී එක දාන්නේ. දැක්කම යාළුවනේ දැන් මෙතන මෙරා වුණා. මෙතන යාළුවනේ දැන් අපිට වෙපන් කී එක ඕන වෙන පොඩි වැඩකට. යාළුවනේ ගණී දැක්කා ඉවරයි වැඩේ. දැන් හොඳ කෑම කම් වෙනවා යාළුවනේ මේ පාර නම්. මෙතන හරි යන්නත් බෑ මකුළුවෙක් ඉන්නවා යාළුවනේ. ඉවරයි යාළුවනේ අහුණා. What? හරියන්න අපේ තුන්වෙනි දවස් තමයි දැන් තියෙන්නේ. අපි බලමු යාළුවනේ මේ තුන්වෙනි දවසත් කොහොම හරි පැන ගන්න. හරියන්න අපි වෙපන් කී අරන් එන්න යමු. අර පල්ලා වෙපන් කී එක තිබ්බනේ යාළුවනේ අපි වෙපන් කී එක අරන් එන්න යමු. ටක් ගාලා යාළුවනේ වැඩේ කරගමු. මෙතන යාළුවනේ වෙපන් කී එක. වෙපන් කී එක අරන් ගිහලා වෙපන් එක ගන්න ඕනේ යාළුවනේ. අතන අර ස්පයිඩර් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මකුළුවෙක් ඉන්නවා. මේ මකුළුව අපිව අර යාළුවනේ එතන තමයි අපි කාඩුන් කලින්නවා. තියෙනවා. ඒක මම පෙන්නන්න යාළුවනේ. හරියන්න අපි ටක් ගාලා යමු. යාළුවනේ මේ පැත්තෙන් ගියත් අපිට යන්න නම් පුළුවන්. යාළුවනේ මේ පැත්තෙන් යමු අපි. ග්‍රැනි කාරි කොහෙද දන්නේ ඉන්නේ යාළුවනේ. දැන් යාළුවා සමහර ග්‍රැනි මෙතන එන්න පුළුවන් සද්ද බාධ ටිකක් ආපු හින්දා අපි ග්‍රැනිට ෂොට් එක දෙමු යාළුවනේ. ඔය තියෙන ඔක්කොම පෙරලමු යාළුවනේ. සමහර විට ග්‍රැනි එන්න පුළුවන් දැන්. කොහේ වරෙන් ග්‍රැනි වරෙන් යකෝ. ඔයාලා ග්‍රැනි එනවා අපි. යාළුවා අපි ග්‍රැනිට තිබ්බා. යාළුවා ග්‍රැනි විනාඩි දෙකකට නැති වෙනවා. අපි යන ටක් ගාලා යමු උඩ තට්ටුවට දැන්. මෙපන්නත් අරගෙන පොඩි පොඩි වැඩක් තියෙන උඩ තට්ටු කරන්න වෙලේ. ඒක කරන්නේ ග්‍රැනිට අහුණා යාළුවනේ. දන්නේ නැති පොඩ පොඩ ඩාන් වෙනවා ඩූන් වෙනවා. මස් කැලක් තියෙනේ. මස් කැලයි මකුළුවට දෙමු. එතකොට උතන තියෙන යාළුවනේ කටාර එකක් දන්වල් කපන අඩුවක් තියෙනවා. අපි ඒක ගන්න ඕනේ. ඒකෙන් අපි මකුළුවට මස් කැල දෙමු. මොකද මම වෙපන් එක හැදුවේ නැති ඉඳ යාළුවනේ. මකුළුවට වෙඩි තියන්න බෑ. ඔය යාළුවා දැන් මකුළු පැටියෝ කොහොමද? වෙයි. අයන මකුළු ආවා. අපි දැන් ටක් ගාලා මෙතන තියෙන මේ තියෙන යාළුවනේ චේන් කටර් එක ටක් ගාලා පැනලා යමු යාළුවනේ. මකුළු අර කන ගම ඉන්නේ. ටක් ගාලා යමු යාළුවනේ. දැක්ක මකුළු කාලා ගියා. ගෑණි විනාඩි දෙකකට යාළුවනේ මැරිලා ඉන්නේ. දැන් තමයි යාළුවනේ නිකන් දැන් යාළුවනේ ඉතින් පැන්නා වගේ තමයි කාණුවෙන් අපිට අවශ්‍ය බඩු ටික ඔක්කොම අපි ගත්තා යාළුවනේ. අපිට දැන් තියෙන්නේ කෙලින්ම වැඩේ ඉවර කරගන්න යාළුවනේ. ඊළඟ මෙතනනුත් පැන්නා.
හරියන්න මේ කානුවෙන් පයින් එක ඉතින් ටිකක් ලේසි වැඩක්. මොකද මේකට ඕනේ අපිට ඕනේ බඩු වර්ග 3යි යාළුවනේ. මේ චේන් කටර් එක ඕනේ. ආය අර එතන ඉබ්බෙක් තියෙනවා. ඉබ්බෙක් හරින්න අර යතුරු ඕනේ. මේ තියෙන යාළුවනේ මේ යතුරු ඕනේ. පැඩ්ලොක් කී එක යාළුවනේ ආය ඕනේ මේ වුඩ් ස්ටික් එක. ඔන්න ඔය ටික මම ඕනේ යාළුවනේ. පළවෙනිට එක එක බඩු ගිහින් දාගමු යාළුවනේ. අර කියන්න හරියන්න අපි යාළුවනේ දැක්කා නේද? අලි වැඩේ යාළුවනේ අපි දැක්කා. අලි වැඩක් යාළුවනේ දැන් එන්නේ. අලි වැඩේ යාළුවනේ ඒක අපි දැක්කා. හරියන්නේ ඒක කොහෙන් ගියේ දන්නේ. මෙතන ඉන්නේ යාළුවනේ ඒක තමයි. හරියලා මෙතනින් මේ ගිහිල්ලා අතට දාගමු යාළුවනේ. මේ තියෙන යාළුවනේ මෙතනින් තමයි පයින් ඉන්නේ යාළුවනේ එළියට. හරියලා අපි මේ බඩු ටික ඔක්කොම ගෙනත් දාගමු යාළුවනේ. දැන් ඉන්න යාළුවනේ අර හරි දැන් කොහෙන් ගිහින් දන්නේ. හරියලා මෙහෙම යන්න. හරි කොහෙන් ගිහින් දන්නේ. ඔය යාළුවනේ මට හිටියානේ. අල්ලා යාළුවනේ අපි අමු එළදෙන යාළුවනේ. හරි යාළුවනේ අපි 4 වෙනි දවසේ මේ දවසේ නම් කොහමද යාළුවනේ මම යනවා පයින් එක පයින්නවා යාළුවනේ. තව අපිට බඩු දෙයක් අතෙන්ට අර මං අර කටර් එක දාපු තැනට දාන්න විතරයි තියෙන්නේ යාළුවනේ. අම්මාට සිරියල්ලු වටේ ඔක්කොම රතු පාට වෙලා තියෙන්නේ. දැන් අපි යාළුවනේ තව දවස් එකයි තියෙන්නේ. කොහමද මේ දවස් වෙන ගන්න ඕනේ යාළුවනේ. එහෙනම් ටක් ටක් ගාලා අතුරට යමු යාළුවනේ. ගෙදරින් එළියට ගියා කියන්නේ යාළුවනේ ආය කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ යාළුවනේ. මේක ඇතුළට ගියා කියන්නේ ආය මකුළු වාච්චිය විතර යන්න අපිට බේරෙන්න තියෙන්නේ. ටක් ටක් ගාලා යාළුවනේ තව අපිට බඩු දෙකයි ගිහින් දාගන්න තියෙන්නේ. කොහොම හරි ඒක දාගමු අර මකුළු වාච්චියෙන් බේරිලා යාළුවනේ. ගොඩාක් හරි මකුළුවෙක් ඉන්න යාළුවනේ. එක කටට දිනන යාළුවනේ අහුණා තියෙන. එහෙනම් අපි දැන් මේ වුඩ් ස්ටික් එක ගිහින් දාමු. කලින් අපි දැක්කා කොලේරාට අපි දෙන්නේ කරගත්තා. හරියන්නේ මකුළු වාච්චි නම් ගියා වගේ යාළුවනේ. බලමු පොඩ්ඩක්. අපි යාළුවනේ මකුළු වාච්චි ගිහිල්ලා අපි ටක් ගාලා යමු. හරියන්නේ ඒක මෙතන අපි ඩ්‍රොප් කරගමු. අපි යාළුවනේ මකුළු වාච්චික මේ පැත්තට ගෙන්නව ගමු යාළුවනේ. මේ පැත්තට සදරිය දාලා මකුළු වාච්චිය ගෙන්නමු. මකුළු වාච්චි නම් නැති පාටයි යාළුවනේ එන්නේ. හරියලා අපිට දැන් යතුරු විතරයි ගන්න තියෙන්නේ. හරියට දැන් නම් ඉතින් පැන්නාගේ තමයි මාර අට ආදලා තියෙන නේ දැන් නෑ. මකුළු කාලේට බම්බු ගන්න යනවා. අර යකෝ කාපි නෑ ඇවිල්ලා. අරත් උතර උතර පුළුවන් මට කොච්චර පුළුවන් නෑ. එතන ඉතින් හරියලා විතර කඩලා යතුරු ගමු. හරියාලනේ දැන් නම් ඉතින් සුන්දර ගින්දර අවසානයේ තමයි යාළුවනේ. අපි ටක් ටක් ගාලා මේ දැන් යාළුවනේ මෙතනින් මේ ඉබ අරගත්ත යාළුවනේ. හරි යාළුවනේ අපි යතුරු වැඩන්න. අපි චේන් කටර් එක ගමු යාළුවනේ. චේන් කටර් එක කරා යාළුවනේ. දැන් අර කපා ගමු. හරි යාළුවනේ. දැන් අපිට තියෙන්නේ වුඩ් ස්ටික් එක ගන්න. හරියනේ වුඩ් ස්ටික් එකක් ගත්තා. ඒක යාළුවනේ මේ මෙතන තියෙන පොඩි මේක. ඔකට දාන්න තියෙන යාළුවනේ. ඔකට දාගම යාළුවනේ දැන් ඔක කරකවන්න තියෙන යාළුවනේ. යාළුවනේ දැන් අරුණ යාළුවනේ. ඕන්න ඔක තමයි යාළුවනේ සුන්දර ගින්දර අවසානයේදී යාළුවනේ වීඩියෝ හොඳයි ලයික් කරන්න. තවත් සුපිරි හොල්මන් ගේම් හරි මොනවා ගේම් තියෙනවා යාළුවෝ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඒක ප්ලේ කියනවා යාළුවනේ. ඉතින් මගේ යාළුවෙක් මලව ගේම් එක ගිහලා කමෙන්ට් එකක් දාලා තිබ්බා යාළුවනේ. මම අනිවාර්යෙන් ඒකත් ළඟදීම කියනවා යාළුවනේ. එන යාළුවනේ අදට ගිහිල්ලා පස්සේ සෙට් තමයි ගණී සංසාර ගණී බලන් ඉන්න යාළුවනේ. පව් ගණී මකුළු වාච්චිත් යාළුවනේ අතන ඉන්නලා බලන් ඉන්නවා ඉතින්. එහෙනම් මකුළු වාච්චි අපි ගිහිල්ලා එන්න. Promise you you'll catch me